එකම ට්‍රේඩිං මිස්ටේක් එක නැවත නැවත කරන එක නවත්ත ගන්න ඔයාටත් ඕනද? එහෙනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මම දැන් මේ කියන්න යන්නේ ෆැන්සි ස්ට්‍රැටජි එකක්වත් ඉන්ඩිකේටර් එකක්වත් ගැන නම් නෙවෙයි. ඊට වඩා ගොඩක් සරල දෙයක් ගැන. ඒ තමයි ට්‍රේඩිං ජර්නල් එක. ඇත්තටම ට්‍රේඩිං ජර්නල් එකක් කියන්නේ මොකක්ද? ට්‍රේඩිං ජර්නල් එකක් කියන්නේ ට්‍රේඩර්ස්ලා එයාලගේ ට්‍රේඩ්ස් ට්‍රැක් කරන්න වගේම රිවිව් කරන්න යූස් කරන ටූල් එකක්. ඔයාගේ පර්ෆෝමන්ස් එක ගැන දැනගන්න, මිස්ටේක්ස් මොනවද කියලා හඳුනා ගන්න වගේම කාලයත් එක්ක ඉම්ප්‍රූව් වෙන්න මේ ජර්නල් එක ඔයාට ගොඩක් උදව් වෙනවා. ඔයා ට්‍රේඩ් එකක් ඕපන් හෝ ක්ලෝස් කරන හැම පාරකම ඒ ඩිසිෂන් එක ගන්න හේතු උනේ මොකද්ද? ඔයා ඇයි ඒ ට්‍රේඩ් එක ප්ලේස් කරේ? ඒකේ අවුට්කම් එක මොකද්ද වගේ key details ඔයා මේ ජර්නල් එකේ රෙකෝඩ් කරනවා. ට්‍රේඩ් එක සක්සස්ෆුල් වුණේ නැතත් කොතනද වැරදුනේ කියලා ඔයාට ඔයාගේ ඔපිනියන් එක ලියන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රේඩ් එක සක්සස්ෆුල් වුණොත් ඔයාට පුළුවන් ඔයා හිතන විදියට ඇයි ඒක හරි ගියේ කියලා ලියන්න. ඇත්තටම ඇයි මෙහෙම දේවල් රෙකෝඩ් කරන එක වැදගත් වෙන්නේ? මොකද ඒකෙන් ඔයාගේ ට්‍රේඩිං ප්‍රොසෙස් එක ලර්නිංగ్ ප්‍රොසෙස් එකක් බවට පත් වෙනවා. හරියන්නේ මොකද්ද, වරදින්නේ මොකද්ද, ඔයා නැවත නැවත කරන මිස්ටේක්ස් මොනවද කියලා ඔයාට පැහැදිලිවම දැනගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඉමෝෂන්ස් හෝ ඉම්පල්ස් මත ට්‍රේඩ් කරනවා වෙනුවට solid data driven approach එකකින් ට්‍රේඩ් කරන්න. ඉතින් ඉස්සරහට මේ වගේ ට්‍රේඩිං ඉන්සයිට්ස් දැනගන්න XM YouTube channel එක subscribe කරලා තියාගන්න.